අච්චර හොඳ කොල්ලෙක් අත ඇරලා දේශානි මේ කිසිම හිතක් පපුවක් නැති වයසක එකෙක් අල්ලගත්තා. දේශානිගේ කලින් කොල්ලා හරියට ඉන්දියන් ඇක්ටර් කෙනෙක් වගේ. ජනප්‍රිය නිලියකගෙන් ආන්දෝලනාත්මක හෙළිතරව්වක්. ජනප්‍රිය රංගන ශිල්පී ඉසුරු ලොකු හෙට්ටිආරච්චි විසින් දේශානි නෙහරට පහර දීමෙන් අනතුරුව දේශානි විසින් ප්ලාස්ටරයක්ද අලවාගෙන සමාජ මාධ්‍ය තුළ තැබූ සංවේදී සටහනින් පසුව බොහෝ පිරිස් ඉසුරු ලොකු හෙට්ටිආරච්චිට දොස් නගෙන ආකාරය දැක ගන්න ලැබෙනවා. ඒ අතර ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් පවසන්නේ දේශානිමින් පෙර සම්බන්ධතාවයක් පවත්වා ඉසුරු නිසා එය අත්හැර දැමුන් නිසා දැන් කළ පව් පලදී ඇති බවයි. දේශානි කලින් යාළු වෙලා හිටියේ ඉන්දියන් ඇක්ටර් කෙනෙක් වගේ ලස්සන කොල්ලෙක් එක්ක. ඒ කොල්ලා දේශානිට අවංකවමයි ආදරය කළේ. ඉසුරු නිසා දේශානි ඒ කොල්ලට බූට් එක තිබ්බා. ඒ කොල්ල ගොඩක් මානසිකව වැටුණා. දැන් එයා ලංකාවේ ඉස්සරහට ගොඩක් වැඩ තියන කඩවසම් නළුවෙක්. දේශානිට කලකම් පල දුන්නා යනුවෙන් ඇය පවසනවා.